Hi, welcome back to Catchy Girl YouTube channel. ඉතින් අද මම මේ vlog එකෙන් අරගෙන එන්නේ මාසෙකමාරකටත් වැඩි කාලයක් තිස්සේ අපිට තිබ්බ එන්ඩ් එක්සෑම් එක අතරතුර ගත්ත එක වීඩියෝස් ටික. එතකොට ඇත්තටම මේ දවස් ටික නම් කියලා වැඩක් නැහැ. කරපු දේකුත් නැහැ, නොකරපු දේකුත් නැහැ වගේ හරිම මොඩ ලෝකේ ඉඳියද කියලා හිතා ගන්නත් බෑ ඉතින්. ඉතින් කියන්නේ අපිට කොහොම හරි අවුරුද්දට කලිනුයි අවුරුද්දට පස්සෙයි දෙකේදීම එක්සෑම් සෙට් වුණා. ඒ හින්දා තමයි මේ ගොඩක්ම මේක ඇදුනේ. ඉතින් ලේසි නෑ ළමයි. ඉතින් මාස දෙකකට කිට්ටු කාලයක් එක්සෑම් කරන එක. ඇයි ඉතින් අපිට වෙන දෙයක් කරන්නත් බෑ. හිතේ මේ එකක් තියෙනවානේ අනිත් දිගින් එක්සෑම් තියෙනවා මම පාඩම් කරන්න ඕනේ හිම කියලා. ඉතින් මේ ටිකේ ඉතින් පාඩම් වැඩ ෂේප් එකේ කරගත්තා. ඒ වුණාට හිතේ පොඩි අවුලකුත් තියෙනවා නැත්තේත් නෑ. මෙන්න මේ වගේ තමයි ඉතින් මගේ දවස් ටික ගෙවුනේ. ඇත්තටම මම හිතුවේ කැම්පස් ආවහම හැමදේම හොඳට ෆ්ලෝ එකක් වගේ ගලාගෙන යයි හැමදේම හරියයි කියලා. තාම මේ මවුලක් කියලා නෑ. බට් මේ අපි ඉස්සර ටියුෂන් යන කාලේ ඉස්සරලා අපිට කියනවනේ කැම්පස් යන්න තමයි කැම්පස් යන්න කියලා. ඉතින් ආවා බබ දැක්ක FB එකේ දවස්වල ෂෙයා වෙනවා මේ කැම්පස් යන්න තමයි ඕනි. ඊට පස්සේ ඩිග්‍රිය බලෙන් කරේ එල්ලනවා කියලා. ඒ කියන්නේ එක්සෑම් සමාව නැහැ එහෙම කියලා. බලන් යද්දී හැබැයි මෙහෙමයි. සයින්ස් කරපු කෙනෙක් විදිහට A-level exam එකට සාපේක්ෂව මට තේරෙන විදිහට නම් කැම්පස් එක්සෑම් ලේසි. A-level වලට වඩා සමහර සබ්ජෙක්ට්ස් වලට හැබැයි සමහර ඒවා තියෙන බොම්බ මොනවාද මේ යකෝ කියලා හිතෙන ඒවා. ඒත් ඉතින් එහෙම බලුවම සාපේක්ෂව සමහර දේවල් ලේසි. ඊළඟවල තමයි කැම්පස් ආවම තියෙන්නේ එක්සෑම්ස් ඔක්කොම ඉංග්‍රීසි මීඩියම්නේ. එතකොට ඉංග්‍රීසි අවුල් ගියොත් එක්සෑම්ස් උත් අවුල් යනවද? ගොඩක් අය අහන ප්‍රශ්නයක් ඒක. ඉංග්‍රීසි අවුල් ගියොත් ඇත්තටම මේ ඔක්කොම ප්‍රශ්න ඉතින් ඉංග්‍රීසි වලින්ම එන නිසා අපිට හොඳ උත්තරයක් ලියන්න නම් අපිට ඉංග්‍රීසි නොලෙජ් එකක් තියෙන්න ඕන. මොකද අපි හරියට තේරුම් ගත්තොත් තමයි හොඳට උත්තරයක් ගොඩනගලා අපිට ලියන්න පුළුවන්. ඒ අවුට්පුට් එක කියන්නේ අපි අදහස් කරන දේම අපිට පේපර් එකේ ලියලා එන්න පුළුවන්. හිතින් නැතුව ඉංග්‍රීසි හොඳ නම් ඉතින් කැම්පස් එන ළමයින්ට තියෙන ලොකු ප්‍රශ්නයක් ඉංග්‍රීසි එකත් වටත් ප්‍රශ්නයක්. ඉතින් ඒක සමහර වෙලාවට ඒත් ඉතින් අපි හැමෝම ඉතින් පර්ෆෙක්ට් නෑනේ. පොඩ හැමදාම ඉගෙනගෙන අලුත් දේවල් ඉගෙනගෙන ඉම්ප්‍රූව් කරගන්න තමයි ඉතින් බලන්නේ. ඉතින් කැම්පස් එන්න හිතාගෙන ඉන්න අය ඔයාලට කියන්න තියෙන්නේ සහ ඉස්කෝලේ යන නංගිලා මල්ලිලා මේක බලනවා නම් ඔයාලා දැම්ම ඉඳන් ඉංග්‍රීසි හදාගෙන යන්න. ඒක ඔයාලට අනාගතේට ලොකු ආයෝජනයක් වෙයි. මොකද අනිවාර්යෙන් ඉතින් ඒක වැදගත් දෙයක් නේ අපිට. දැන් මේ ගත වෙන ජීවිතෙත් එක්ක සමාජයේ යන රටාව අනුව ඒක නැතුවම බැරි දෙයක්. ඉතින් මට ඉන්නේ පොඩි දේවල් ටික ඔයාලට කියන්න උවමනාවක් තිබ්බා මේ වීඩියෝ එකෙන්. ඉතින් මේ දවස්වල හරිය වන්දන්නේ ළමයි හැමතිස්සෙම වැඩ එහෙමයි කියලා නිදිමතවල් එනවා පාඩම් කරද්දී. අයියෝ ඉතින් මේ දවස්වල පිස්සුයි වගේ ඔළුව. ඒ කියන්නේ අනේ වන්දා ඒ වගේම හරිම බඩගිනි ස්ට්‍රෙස් වගේ ඒ වගේ දේවලුත් නැතුවම නෙවෙයි. ඉතින් ස්ටුඩන්ට්ස්ලා විදිහට අපි අමාරු කාලයක් තමයි එක්සෑම් කාලේ ගත කරන්නේ. ඒ ගැන කට්ටිය කියන්නේ එක්සෑම් භීෂණයක් කියලා. ඒ වුණාට ඉතින් මොනා කරන්නද අපිට එක්සෑම්ස් ලියලා අපේ දැනුම තහවුරු කරලා තමයි අපිට අපේ කඩේම් ටික පහු කරගෙන ඩිග්‍රී එක ගන්න පුළුවන් වෙන්නේ.
ඉතින් ඒ ඉන්න කොහොම හරි කට්ටකාගෙන කරන්න වෙනවා. මොකද අපේ අම්මලා තාත්තලා අපිට වියදම් කරන්නේ නිකන් ගිහින් ඉන්නත් නෙමෙයිනේ. ඒගොල්ලෝ මොනවා හරි බලාපොරොත්තුවක් ඇතුව අපිට වියදම් කරන්නේ අපිට තව ඉගෙන ගන්න. ඉතින් ඒක ඒ හින්දා අපිට ඒගොල්ලෝ ඒ කරන දෙයට මොකක්ද කියන්නේ අනිත් පැත්තට අපිට කරන්න ඕන දේ විදිහට ඉතින් අපිට ඉගෙන ගන්න තමයි තියෙන්නේ. අන්තිම එක්සෑම් එක ලියන්න යන්නේ. අදින් එක්සෑම් ලියන්න ඉවරයි. මගේ